පාටකුරුල්ලෝ ටෙල්නාට නරඹන ඔයාලව ගොඩක් ආදරයෙන් මම්මගේ YouTube නාලිකාවට පිළිගන්නවා. ඔන්න යාළුවනේ මම ඔයාලට මේ කතාවේ ලස්සන වීඩියෝ එකක් තමයි අදත් අරගෙන ආවේ. ඔයා දන්නවනේ මෙවන් කරේ මොකක්ද කියලා. ඇත්තටම මම මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ අන්න ඒ දේ ගැන. ඉතින් වීඩියෝ එක මික්ස් නොකර බලන්න. ඒ වගේම තමයි ඔයා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් කරන්න. ඒ වගේම channel එක subscribe කරලා නැතුව නම් මගේ වීඩියෝ බලන්නේ මතක ඇතුව channel එකත් subscribe කරන්න. කෙවින්ගේ හොඳ යාළුවා වුණු මෙවන් මේ වගේ දෙයක් කරાવી කියලා කෙවින් වගේම කෙවින්ගේ අම්මයි තාත්තලවත් විශ්වාස කරේ නැහනේ. හැබැයි ඉතින් මෙවන්ට තේරෙනවා කවදා හරි දවසක මේ දේවල් වලින් Tamanට විඳවන්න සිද්ධ වෙන විත්තිය. ඒ වගේම තමයි ටිකෙන් ටික කෙවින් තේරුම් ගන්නවත් කෙවින්ගේ වෙච්ච දේවල් ගැන මෙවන් තේරුම් ගන්නවා මේ හැම දෙයක්ම කරේ තමන්ගේ යාළුවට ද්‍රෝහි වෙලා ලොකු වැරදක් කියලා. ඉතින් ඊට පස්සේ තමයි මෙවන් තීරණය කරන්නේ ෆොන්සේක මහත්තයව මුණ ගැහෙන්න යන්න. ඉතින් ෆොන්සේක මහත්තයා මුණ ගැහෙන්න ගියාට පස්සේ මෙවන් හුඟක් දේවල් ගැන කියනවා. මොකද මෙවන් මේ වෙද්දී නුරාන් එක වැඩි කාලයක් ගත කරපු නිසා නුරාන්ගේ දේවල් ගැන නුරාන්ගේ ප්ලෑන් ගැන හුඟක් දේවල් දන්නවා. ඉතින් ඒක නිසා මේ විදියට ගෙදරට ගිහිල්ලා නුරාන්ගේ ප්ලෑන් ටික ඔක්කොම කියලා තමන් අතින් වෙච්ච වැරද්දට සමාවත් ගන්නවා. ඒ වගේම තමයි කතාව ඉදිරියේදී මෙවනුත් ෆොන්සේක මහත්තයලත් එක්ක එකතු වෙලා නුරාන්ට විරුද්ධව වැඩ කරන්න පටන් ගන්නවා. මොකද මෙවන්වත් අතෑරපු නිසා මෙවන්ට තියෙන තරහක් නුරාන් ගැන. ඉතින් ඔන්න ඔය හේතුව නිසා මෙවන් කරන්නේ ෆොන්සේක මහත්තයට තියෙන සියලුම දේවල් කියලා ඉවර වෙලා ඊට පස්සේ ෆොන්සේක මහත්තයත් එක්ක එකතු වෙලා නුරාන්ට වරදිනකල් වැඩ කරන එක ගැනයි.